අපි සූදානම් වෙන්නේ දැන් චිකන් ටික හීනියට කපා ගන්න හදන්නේ. අපේ චෙෆ් ඉන්නවා රවින්දු. අපි බලමු වැඩේ කොහොමද යන්නේ කියලා. මේ තියෙන අපේ චිකන් කරි එකට ඕන කරන අඩුම කුඩුම ටික සේබලා තියෙනවා. එතකොට සුදු ලුණු, අමු මිරිස්, තක්කාලි, ලුණු මේ දේවල් දාලා රසට අපි හදන්න යන්නේ චිකන් කරියක්. ඉතින් බලමු. මේ විදිහට හීනියට කපා ගන්න ඕනේ චිකන් කෑලි ටික. අපි අත්දැකීමුත් එක්ක තමයි දැන් අද දවසේ චිකන් කරි හදන්න බලාපොරොත්තු වෙන්නේ. එක එක ලස්සන සුවඳවල් අපිට එනවා. වෙල්ලාවේ පැත්තින් එනවා. හුලම් පාරක් එනවා. ඒ දේවල් එක්ක අපි වැඩේ කරගෙන යනවා. අපි ඊළඟට හම්බෙමු චිකන් කරි එක මික්ස් කරද්දි මේ විදිහට අපි හීනියට කපාගෙන අපි ලෑස්ති චිකන් කරියක් රසට හදාගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. දැන් අපේ චිකන් කරි එකට අපි මික්ස් කරන්න යන්නේ මෙන්න මේ දේවල් දැන් දාලා තියෙනවා. චෙෆ් මොනවද මේ දාලා තියෙන්නේ? දැන් අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. දාලා තියෙනවා, කහ දාලා තියෙනවා. මිරිස් කුඩු දානවා. බලමු මිරිස් කුඩු දාලා තියෙනවා. දැන් මේ මිරිස් කුඩු දාන්නේ. වැඩි උනත් කරන්න දෙයක් නැහැ, අඩු උනත් කරන්න දෙයක් නැහැ. මේ ප්‍රමාණයෙන් තමයි දාන්නේ. එතන දිනවා සිහින්න කපාගත් තක්කාලි, ලුණු, ඊළඟට අමු මිරිස්. එතන තියෙනවා මෙතන අපේ ඉඟුරු සුදු ටික තියෙනවා. ඊළඟට මස් කරේ තියෙනවා. අපේ මස් කරේ. ඉතින් මේ විදිහට පුළුවන් ගෙදරදී පහසුවෙන් ලේසියෙන් චිකන් කරි එකක් හදාගන්න. විශේෂයෙන්ම අද දවසේ අපි try කරලා බලන්න යන්නේ රසම රස චිකන් කරි එකක් එක්ක සුදු බත් තුනුවට බලාපොරොත්තු වෙයි. මේ විදිහට රන්වන් පැහැවෙන තෙක් මේ ටික වැඩ ගන්න ඕනේ. ඉඟුරු සුදු ලුණු දාලා සුවඳක් එනවා. දැන් අපිට ඊළඟට අපි දාන්න යන්නේ මොනවද කියලා බලමු. අපේ චෙෆ් හීනියට කපාගත්ත ලුණු ටික තමයි ඊළඟට එකතු කරන්නේ මේ විදිහට. වෙනවා. ඊළඟට අපි බලමු මේ විදිහට සුදු ලුණු ටික දාගන්නවා. ඊළඟට අපි දාන්නේ අමු මිරිස් ටික එකතු කරගන්නවා. ඊළඟට සීන් ලියාගත් තක්කාලි ටික දානවද? නැහැ, දාන්නේ නැහැ. බලමු ඊළඟට මොකක්ද කරන්න යන්නේ කියලා. දැන් හොඳින් මික්ස් කරගන්න ඕනේ මේක. අපි වෙනම හදාගත්ත සියඹල මික්ස්චරයක් තියෙනවා. අපි ඒකත් දාන්න බලාපොරොත්තු වෙනවා. චෙෆ් කෑලි මිරිස් දාපු විදිහේ මධ්‍ය ප්‍රමාණයට අපිට තියෙනවා කෑලි මිරිස් එකතු කරගත්තා. එහෙම මස් කරි හදලා නෑ ගොළුව. මස් කරි සඳහා බලයේ ජවයේ ශක්තිය. ටයිගර් අනුග්‍රහයි. ඔතේ මස් කරි අපි එකතු කරන්න යන්නේ මේ විදිහට. අපි බලමු රසයි ගුණයි. බලන් ඉන්න ඔබටත් නිකන් කටට කෙල උනන විදිහට අපි මස් කරි මේ විදිහට එකතු කරගත්තා. දැන් තියෙන්නේ මේක රස විදිහට අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ චිකන් කරි එක තමයි මේ විදිහට අපි වට අරගෙන බලමු. පේනවා රසයේ පාට හැම දෙයක්ම ලස්සන්ට ඇවිල්ලා තියෙනවා. අපි හිතනවා රහත් වේ වගේ වෙයි කියලා. හොඳයි දැන් අපි මද රස්නේ මේක තැම්බෙන්න අරින්න. නමස්කාර කර තමයි දැන් වැඩ කරන් තින්නේ. මොකද ආසන්න දැන් අපි කරන්නේ ඊළඟට අපි මේ ආකාරයට සිහින්න පොල් ටික ගා ගන්න ඕනේ. මේ ආකාරයට ඔබ දැන් ඉස්සරහට පොල් ගෑමේ තරම් ඉන්න වෙනවා. එතකොට මේ වගේ මේ මගේ මට එච්චර පළපොරොත්තුක් නැහැ පොල් ගාලා හැබැයි කොහොමුණත් බලන්න මේ සිහින්න මේ ආකාරයට පොල් ගෙඩිය ගා ගන්න. මෙන්න මේ විදිහට එන්න ඕනේ පොල් ගෙඩිය. මේ විදිහට ඔබට පුළුවන් මස් කරි යහ පැත්තේ තියෙනවා. අපි දැන් සම්බෝලයක් හදන්න යනවා. සම්බෝලට අවශ්‍ය පොල් ටික තමයි අපි මේ විදිහට සිහින්න ගා ගන්න. ඔව් චිකන් කරි එකක් මේ විදිහට හැදෙද්දි අපි බත් කන්න සම්බෝලයක් හදුවා. පොල් සම්බෝලයක්. මේ රහට සැර පදමට රසට මේ තමයි හැදෙන්නේ සම්බෝලේ. දැක්කාම නිකන් ආස හිතෙන
ඒ වගේ තමයි රස. රස බලලා chef වල සම්බෝලේ. මේ තමයි අපේ chicken curry එක වාට පෙන්නන්න යන්නේ. අපි rice cooker එකේ තමයි හදන්නේ. මෙන්න chicken curry ඔබට පේනවා වෙන දදා රසට හැදෙන්න අපි දැන් chicken curry පොඩ්ඩක් හැදි ගන්න යන්නේ. මේ ආකාරයෙන් ඔබට පුළුවන් ලස්සන රස chicken curry එකක් හදාගන්න. ගෙදරදී try කරලා බලන්න. මේක බෝඩිම එක ඉන්නවාට උනත් පුළුවන් try කරලා බලන්න. දැන් මොකද rice cooker එකක් තියෙනවා නම් ආයෙ වෙන මුකුත් ඕනේ නැහැ අපිට පුළුවන් මේ දේවල් හදාගන්න. අපි අද හැදුවා වගේ තාත් මේ chicken curry රසට හදාගන්න පුළුවන්කම තියෙනවා. මේ පැත්තෙන් chicken curry හැදෙද්දී හා පැත්තෙන් අපේ පොල් සම්බෝලේ chef රන්සර ඔව් සිංගප්පූරුවෙන් තමයි වේදී හදාරුවේ පොල් සම්බෝල සෑදීම පිළිබඳ විශේෂඥ උපාධියක් ඔහුට තිබෙනවා. ඔහු ප්‍රගුණ කළේ දැනුමින් පොල් කැඩීම පොල් ගෑම ප්‍රගුණ කරලා තියෙනවා. Hey guys, අපි දැන් chicken curry හදාගෙන ඉවරයි. මෙතින් අපේ රස chicken curry ඔයාලට පේනවා දැන් පාට රසත් ඒ වගේම තමයි. ආයි සුපර් chicken curry එකක් තමයි අපි හදලා තියෙන්නේ. අපේ chef දැන් හොදන ගමන් ඉන්නේ මේ ටික. බලමු. දැන් මේක අපි කන වෙලාවට අපි ආයි ඔබත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රස chicken curry එකක් අපි මේ විදිහට හදාගත්තා. මේකට වෙනම ස්පෙෂල් පොල් සම්බෝලයක් ලෑස්ති කරලා තියෙනවා. ඊට අමතරව කීරි සම්බා සුදු බත් උණුවෙන් මේ chicken curry එකත් එක්ක කන්න තමයි අපි ප්ලෑන් කරලා තියෙන්නේ. බලමු. බත් එකේ දිනකම් කුංචි වෙලාවක් දෙන්න. අපි ඊට පස්සේ හම්බෙන්න බලාපොරොත්තු වෙනවා මේ රස chicken curry කන වෙලාවට අපි ඔබත් එක්ක හම්බෙන්න. behind the scenes